2025 අලුත් අවුරුදු නැකත් සේට්ටුව නව සඳ බැලීම අභිනව චණ්ඩ වර්ෂය සඳහා මාර්තු මස 30 වැනි ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස පළමුවැනි බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවේ. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිගුල්පත් යුෂ මිෂනානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවී. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි සතුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8:57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපර භාග 8:57ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 3:21 සිට 14 වැනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවේ. ආහාර පිසීම අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 4:04ට තබ වන්න වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බැද ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳද පිළියෙල කර ගැනීම මැනවේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවී. හිස තෙල් ගෑම අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත්ද පායට කොළපත්ද තබා කොහොඹපත් යුෂ මිෂනානු හා තෙල්ගා ස්නානය කිරීම මැනවේ. රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවේ. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.